ඔයා ඔයාගේ අත්ල දිහා බලලා තියෙනවද? ඔයා දන්නවද? ඔයාගේ අත්ල තියෙන අත්විතී රේඛා, රැළ තියෙන රටා ඔයා ගැන සිත් අද ගන්නසු රහස් කිහිපයක්ම හංගගෙන ඉන්නවා. ශත වර්ෂ ගණනාවක් තිස්සේ නම් මිනිස්සු තමන්ගේ ජීවිතය, පෞරුෂත්වය, තීක්ෂණ බුද්ධිය අනාවරණය කරගන්න මේ රේඛා කියවන්න, ඒ කියන්නේ හස්ත රේඛා ශාස්ත්‍රය හදාරන්න උනන්දු වෙලා තියෙනවා. ඒකෙන් මිනිස්සු ගොඩක් කුතුහලයට පත්වුණු විශේෂ දෙයක් තමයි හැමෝටම පිළිගන්නේ නැති මේ අතේ තියෙන M අක්ෂරය. සමහරුන්ට මේ M අක්ෂරය එක අතක විතරයි පිළිගන්නේ. සමහරුන්ට මේ M අක්ෂරය අත් දෙකෙම පිළිගනවා. ඒ නිසා හොඳට බලන්න ඔයාගේ මේ M අක්ෂරය පිළිట్లా තියෙන්නේ වම් අතේද දකුණු අතේද අත් දෙකේමද කියලා. මොකද ඒකෙන් ඔයා ගැන කියවෙන දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අද කතා කරන්නේ අපි ඒ ගැන. ඉතින් අන්තිම තප්පරේ වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාගෙන් ආදරෙන් ඉල්ලන ගමන් මේ වීඩියෝ එකට ලයික් යතාගෙන යන්න අමතක කරන්න එපා. හරි. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඔයාගේ අත්ල එකට තියලා බලන්න මේ M අක්ෂරය පිළිట్లా තියෙන්නේ ඔයාගේ වම් අතේද දකුණු අතේද? එහෙම නැත්නම් අත් දෙකේම තියෙනවද කියලා. ඔයාගේ වම් අතේ විතරක් නම් M අකුර තියෙන්නේ. ඔයාලට වාසනාව, නායකත්ව හැකියාව වගේම හොඳ ශක්තිමත් ඒවක් තියෙනවා. ඔයාට අභියෝගවලට ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන්. ජීවිතයේ විවිධ අංශවලදී ඒ වගකීම් බාරගෙන වැඩ කරන ස්වභාවිකම හැකියාවක් තියෙනවා. සමහර විට ඔයා ඒක නොදන්නවත් ඇති. ඔයා ඕන වගකීමක් අරන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඔයාට තියෙන ලොකු හේනයක් තමයි ජීවිතේ සාර්ථකත්වය ළඟා කරගන්න එක. ඒ වෙනුවෙන් ඔයාට මහන්සිලා වැඩ කරන්න ඕන වෙන වාසනාව, සමෘද්ධිය ගොඩක් වෙලාවට ඔයාට ඉබේටම හම්බ වෙනවා. ඒ වගේම ඔයා උත්සාහවන්තයි. අන්න ඒකත් වැදගත්ම දෙයක්. ඒත් එක්කම ඔයාට තවත් කෙනෙක්ට ඒත්තු ගන්නවන උපතින්ම හැකියාවක් තියෙනවා. ඔයාගේ කතිකත්වය, බුද්ධිය වගේම මිනිසුන්ගේ ආකර්ෂණ දැනගෙන දක්ෂතාවය ඔයාට උපතින්ම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඔයාට වචන වලින් විතරක්ම මිනිසුන්ව ආකර්ෂණය කරගන්න පුළුවන්. මේ නිසාම ඔයාට විකුණුම් ප්‍රසිද්ධ කතා කිරීම නැත්නම් ඉගැන්වීම්, පළදායි සංනිවේදන කුසලතා වැඩියෙන් අවශ්‍ය වෙන වෘත්තීන් වලදී විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගැන කියවන සමහර දේවල් එහෙමද කියලා හිතුණද? ඔව්, මං කිව්ව දේවල් හරියටම හරි. වෙනසකට තියෙන්නේ ඔයා ඒ ගැන දන්නේ නැති එක. හැබැයි දුක් වෙන්න එපා. ඒවා ඔයා ඉබේම අඳුරගනි. ඔයාගේ දකුණු අතේ විතරක් M අක්ෂරයක් තියෙනවා නම් ඔන්න ඒකෙන් කියවෙන්නේ ඔයාගේ ප්‍රායෝගිකත්වය, සම්පත්දායක බව, ශක්තිමත් ආචාර ධර්ම ඇති බව වගේ කරුණු කාරණාවක්. ඔයා හිතන්නේ අනිත් අයට වඩා වෙනස් විදියට. මේ නිසා ඔයාට විශිෂ්ට ගැටලු විසඳීමේ කුසලතාවයක් වගේම ඕනම තත්ත්වයකට අනුවර්තන වීමේ හැකියාවක් උපතින්ම තියෙනවා. ඔයා ඔයාගේ හීන වෙනුවෙන් කඩිසර විදිහට වෙහෙස මහන්සිලා වැඩ කරනවා. ඒ වගේම ඒ අරමුණු සාක්ෂාත් කර ගන්නකම් ඔයා ඔයාගේ ගමන ලේසියෙන් අත්හරින්නේ නැහැ. එතකොට ඔයාගේ දකුණු අතේ විතරක් පිළිట్లా තියෙන මේ M අකුර මූල්‍ය සාර්ථකත්වයේ සංකේතයක් විදිහට සැලකෙනවා. එතකොට මේ සලකුණු ඔයාලට තියෙනවා නම් මූල්‍ය කළමනාකරණය, ප්‍රාග්ධන ආයෝජනය, ධනෙ රැස් කිරීම වගේ ස්වභාවික කුසලතා කිහිපයක්ම පිළිටවනවා. ඔයා ගොඩක් වෙලාවට ජීවිතේ මූල්‍යමය වශයෙන් පෝසත් වෙන තියෙන ඉඩකඩ සෑහෙන වැඩි. ඒ නිසා ඔයා ගේමක් ගහගෙන යනවා නම් ඒ ගේම දිගටම ගහගෙන යන්න. මොන ප්‍රශ්න ආවත් අතහරින්න නම් එපා. ඔන්න ඔයාගේ අත දෙකේම M අකුර තියෙනවා නම් හස්තරේඛා විද්‍යාවට අනුව ඒක ඉතා බලවත් ලකුණක් විදිහට සැලකනවා. ඒකෙන් සුවිශේෂී නායකත්ව ගුණාංග, ශක්තිමත් ඉව වගේම ජීවිතයේ සම්බරතාවය ගැන සහජ හැකියාවක් සංකේතවත් කරනවා. මේකෙන් ඔයාගේ බහුකාර්ය හැකියාව, ඕනම දෙයකට අනුවර්තනය වෙන්න පුළුවන් හැකියාව, පෞද්ගලික ජීවිතය වගේම රාජකාරී ජීවිතය අතර සම්බරතාවය, ඕනම අභියෝගයකට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් වගේ ශක්තිමත් පෞරුෂත්ව ගුණාංග රසක්ම එලි කරනවා. මේවා ඔයාලට තියෙනවද කියලා සැක හිතන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලට පිළිහිටනවා. සමහර විට සමහර හැකියාවන් ගැන ඔයා නොදන්නා වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. කාලයත් එක්ක ඒවා ඉබේම ආතලේ මතුවේවි. මේ හැකියාවන්ට අමතරව ඔයා ගැන කිව්වොත් ඔයා ඉතාමත් යහපත් වගේම සාර්ථක ජීවිතයක් දැනටමත් ගත කරනවා. නැත්නම් ළඟ අනාගතේ ලබා ගන්න ඉඩ තියෙනවා. ඔයාට ව්‍යවසායගත කුසලතාවය වගේම ඔයා කරන ඕනම දෙයකින් විශාල මුදල් උපයන හැකියාවක් ඔයාගේ ඇඟේම තියෙනවා. ඔයාට මිනිසුන්ව කියවන්න පුළුවන්. ඔයාව මෝඩයට අඳින එක නම් කාටවත් ලේසියෙන් කරන්න බෑ. එයාලා හිතන් ඉන්නවනම් එයාට පුළුවන් ඔයාව රවට්ටන්න කියලා. එහෙම හිතන මිනිස්සු පව්. මොකද ඔයා හොඳ මිනිස්සෙක් නිසා ඒව දැන පවා දන්නා වගේ රඟපානවා. අනිවාර්යයෙන්ම ඔයා එහෙම කරලත් ඇති. ඒක කරන්න එපා. කාටවත් ඔයාගේ හොඳ නිසාවත් ඔයාව පාවිච්චි කරන්න දෙන්න එපා. ඔයා පාවිච්චි වෙන්නත් එපා.
ඔයාට අනිත් අයගේ හැඟීම තමන්ට දැනෙනා වගේ තේරෙනවා. මේ නිසා ඔයා හරිම සානුකම්පිත සංවේදී කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මං ඔයා ගැන කියව දේවල් හරිද? වැරදිද? ඔයාම කියන්නකෝ. මොකද ඔයාගේ අතේ එම්මකුරක් තියෙනවනම් ඒක අහඹයක් නෙමෙයි. ඒක ඔයා ගැන කියවන ඉරණම. ඔයාගේ මාර්ග සිතීමක් වගේ. ඒක නිසා ඔයාගේ ඔය නායකත්ව හැකියාව වැළඳ ගන්න. ඔයාගේ බුද්ධිය විශ්වාස කරන්න. ඔයාගේ හදවතට ඇහුම්කන් දෙන්න. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයා බලාපොරොත්තු වෙන ජීවිතයට ඉක්මනින්ම ළඟා වෙන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.